මට චූටියක් කර දෙයක් වුණා. මගේ ෆෝන් එකේ බැටරි තිබුණේ නැහැ. ඉතින් මම වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා කොහොමද මං හිතන්නේ හෙට මගේ නිවන් දවසේ අද මම බ්ලොග් එකක් කරනවා කියලා. ෆෝන් එකේ බැටරි තිබුණේ නැති නිසා ගෙදර ඇවිල්ලා ෆෝන් එක චාර්ජර් එකට ගහලා 9:00 විතර වගේ මම ඉතින් ආවේ. කොහොම හරි මෙතෙන්ට එනකොට 10යි 10:00 විතර වෙලා. එනකොට guys sorry. අද මට බ්ලොග් එක දාන්න වෙන්නේ නැහැ. සුකාගේ එකේ ඔක්කොම කඩවල් වහගෙන යනවා. වීඩියෝ එකට ගන්න දේවල් නැහැ. වීඩියෝ එකේ දාන්න දෙයක් නැහැ. ඒක නිසා මම අද මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. හෙට මම ඔයාලට වීඩියෝ එකක් කරන් එන්නම්. අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා වෙලසන ඇවිල්ලා හෙට මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් කරන් එන්නම් සුකාගේ එකේ ඇතුලේ. අපි දැන් මෙතන ලස්සන ෆෝටෝ එකක් තියෙනවා. අපි එතනට ගිහලා බලමු මොන වගේද කියලා. Let's go. ළමයි මෙතන පාරෙන් එහා පැත්තේ මාරම විව් එකක් තියෙන්නේ. ජැටියත් එක්ක එහා පැත්තෙන් දොහ සිටි එක පේනවා මාරම ලස්සනට. මම කලින් මෙතෙන්ට ගිහින් තියෙනවා. මේ තින්නේ සුකා කිෆෙන් එළියට බැහැලා පාර ක්‍රොස් කරන ඒරියා එක. මේ තින්නේ guys දොහ සිටි එක ජැටියත් එක්ක මාර ලස්සනට මාර විව් එකක්. ඒක එතනට ගිහිල්ලා මේක බලන්න ඕනි. මෙතෙන්ට එලා චුට්ටක් නිදහසේ කල්පනා කර ඉන්න තියෙනවා නම් ඒක මාරම peaceful guys. A few moments later. එතනට එලා චුට්ටක් වාඩි වෙලා නිදහසේ ඉද්දි එතන ළමයි බෝට්ටු යනවා. ඉතින් මටත් හිතුණා බෝට් රයිඩ් එකක් ගියා නම් හොඳයි කියලා. මොකද මං අද කරන්න ආපු vlog එක මට කරගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා බෝට් රයිඩ් එකක් ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මේ තින්නේ guys අපි බෝට් රයිඩ් එක පටන් ගත්ත තැන ඉඳලා ඉස්සරහට යන්න ඒ view එක මාරම ලස්සනයි guys. ඔයාලට මේ පේන්නේ view එක. It's wow guys. ළමයි මම බෝට් එකට ගිහිල්ලා විනාඩි 10ක් විතර යනකම් බලාගෙන හිටියා. තව කවුරු හරි එනකම්. මොකද බෝට් රයිඩ් එක කිව්වා මගේ යාළුවා විතරයි ගියේ. අපි දෙන්නට විතරක් රියල් 80ක් ඕනේ කියලා. එයා කිව්වා තව කවුරු හරි එනකම් අපිට ඉන්න පුළුවන් නම් ගාන අඩු කරගන්න පුළුවන් කියලා. කොහොම හරි අපේ වාසනාවට තව පිරිමි ළමයි දෙන්නෙක් සෙට් වුණා අපිට. එතකොට මුළු ගාන රියල් 40ක් ගියේ පැය භාගයකට. ඔයාලා යනවා නම් තනියෙන් යන්න එපා. තව කවුරු හරි එක්ක යන්න. මොකද ඒක ඔයාගේ බජට් එකට හොඳයි. හලෝ ළමයි කොහොමද ඔයාලට? මම vlog එකක් ගේන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. ඒ වුණාට මෙතෙන්ට ආවට පස්සේ මෙතන චුට්ටක් ඇවිදගෙන යද්දී මෙතන බෝට් රයිඩර්ස්ලා ඉන්නවා. එයාලා ඉතින් කතා කරනවා එන්නේ කියලා. ඉතින් මට පොඩි ආසාවක් ආවා බෝට් රයිඩ් එකක් යන්න ඕනි කියලා. ඒක නිසා මමත් බෝට් රයිඩ් එකක් ගියා. ඇත්තටම ඔයාලා මෙතෙන්ට එනවා නම් කොණ්ඩිච් පාක් එකට එනවා නම් ඇත්තටම ඔයාලා බෝට් රයිඩ් එකක් යනක අමතක කරන්න එපා. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම පොඩි ගාණක් කියන්නේ රියල් 10ක ගාණක් කියන්නේ එක්කෙනෙක්ට. එයාලා මේ වටේම එක්කගෙන යනවා පැය භාගයක් ඇතුළත. මාරම ලස්සනයි ඒක. ඒ view එක මාරම ලස්සනයි. ඒ එක්ස්පීරියන්ස් එක දෝහා ඉන්නවලා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ වගේම ගයිස් මට කියන්න තියෙන්නේ මෙතන හරිම නිස්කලංකයි හරි නිදහස්. ඔයගොල්ලෝ එනවා නම් තනියෙන් එන්න එපා. ඔයාගේ පාර්ට්නර් එක්ක හරි ඔයාට යාළුවෝ ඉන්නවා නම් යාළුවෝ එක්ක හරි එන්න. මේ view එකට වෙලා ඔයාලට ඕන තරම් වෙලා මේ අහස දිහා බලාගෙන මේ view එකත් එක්ක ඇති වෙනක එක ගහ ඉඳලා යන්න පුළුවන්. මාරම නිදහස් නිස්කලංක තැනක් මේක. ඒ වගේම guys ඇත්තටම මට සමා වෙන්න මම සුක්වා කීප් එකේ vlog එකක් ගන්න කියලා හිතාගෙන හිටියේ. හෙටම අනිවාර්යයෙන්ම සුක්වා කීප් එකේ vlog එකක් ඔයගොල්ලන්ට අරන් එනවා. එතකන් මේ වීඩියෝ එක දැන් බලන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුතෙන් එකතු වෙලා ඉන්න ඔයාලට කියන්නේ මම subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා මම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මම තව වීඩියෝස් දෙකක් කරලා තිනවා. ඒ වීඩියෝස් පහල bio එකේ මම දාලා දාන්න. ඒවත් බලන්න. එහෙනම් ආයෙ වීඩියෝ එක කරන් එනකම් පරිස්සමින් ඉන්න.